පෙරදා ආදරෙන් මාලගින් උන්නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දා 24 seconds, yeah, you better not stop. You got 24 seconds, can you beat the shot? What you Hey guys, welcome back to my YouTube channel. ඉතින් මුලින්ම very sorry. මෙච්චර vlogs ගේන්න පරක්ක වෙනාට ළමයි මම වැඩ කුඩක ඉන්නේ. ඔයාලට මම ඒ vlogs ඉස්සරහට ගේනවා. ඒ වුණාට මට ඒවා දැම්ම edit කර දාන්න time එකක් ඇත්තරම නැහැ. ගොඩාක් අය vlog එකක් ඉල්ල තිබ්බ නිසා මට හිතුණා කලින් මම ගත්ත වීඩියෝස් එකතු කරලා ඔයාලට මේ vlog එක ගේනවා කියලා. මේ මම මගේ යාළුවෙක්ගේ birthday එකට යන්න රෙඩි වෙන ගමන් ඉන්න ළමයි. ඒ වගේම මට මේ vlog එක දාලා තව ටික දවසක් යනකම් vlog එකක් දාන්න බැරි වෙයි. ඉතින් ඒකට ඇත්තටම sorry. ඒ වුණාට ඔයාලා මාව TikTok එකේ Insta එකේ follow කරලා නැත්නම් follow කරලා තියාගන්න. මොකද මම ඒකේ පොඩි updates දෙනවා. මම කොහෙද යන්නේ මොකද කරන්න කියලා. ඉතින් මම මෙන්න මේ red top එක තමයි select කරගත්තේ. අද අඳින්න මේක පින්ස්කෝ කියන page එකෙන් තමයි මට එව්වේ. ඉතින් අද මම first time foundation එකක් use කරනවා. මම මේ ගැන review එකක් පස්සේ දෙන්නම්. මොකද මට අවුලක් තිබ්බේ නැහැ. ඒ කලර් එක මට shape මම ඒ ගැන සම්පූර්ණ විස්තරය පස්සේ කියන්න. ඉතින් මම eyeshadow palette එක මට හම්බුණා. මම මේක කියලාම ගෙන්න ගත්තේ brown color ගොඩක් යන ඒවා. මොකද මම ගොඩක් ආස නැහැ කලර්ස් යූස් කරන්න. මගේ අර ගෑවා නොගෑවා වගේ පේන්න විදිහට තමයි මම ආස. තමයි මේකේ මට කලර්ස් සිලෙක්ට් කරගන්න මාර අමාරු වුණා. මොකද මගේ කලින් eyeshadow palette එක වගේ නෙමෙයි මේකේ කලර්ස් ටිකක් මට මැච් වෙන කලර් එක හොයාගන්න පොඩ්ඩක් අමාරු නේ. මම අද යූස් කරේ මේක. හැබැයි මම ඕකේ තියෙනවා ලයිට් බ්‍රවුන් එකක්. ඒක මාර ලස්සනයි. ඒකට තමයි මම ගොඩක් ආසනේ. ඊට පස්සේ මම ග්ලිටර් පොඩ්ඩකුත් ඇප්ලයි කරගත්තා මේක පාටි එකක් නිසා. ඉතින් මම ජැකට් එකකුත් දාගත්තා. මොකද මේ ගමන යන්නේ මම මගේ යාළුවෙක් එක්ක තනියම අම්ම ඉන්නේ නැහැ. ඒ නිසා ජැකට් එක දාගත්තා. ඒ වගේම මගේ මේකප් ප්‍රොඩක්ට්ස් ස්කින් කෙයාර් වගේ දේවල් ගොඩාක් ඒවා වෙනස් වෙලා තියෙනවා. මම ඒ ගැන පස්සේ ඔයාලට ෆුල් රිවිව් එකක් දෙන්න. අපි ආවා මගේ යාළුවාට මල් ගන්න. මේ ඉන්නේ අනිත් යාළුවා යතේ තමයි ගියේ. මේ මල් පුකුරු කියන එකෙන් ගත්තේ. එයාලා කස්ටමර් සර්විස් එක මාර හොඳයි. ඒක තියෙන්නේ මං හිතන්නේ පොළොන්නරුවේ ඉස්පිතාල් හන්දියේ. ඉතින් ඔන්න යාට මල් දුන්නා. ඉතින් අපි එදිත් යා රෙඩි නැහැ පේනවනේ කොච්චර ලෑස්තිලා ආවත් කට්ටියම ආයෙම ලෑස්ති වෙනවා. ඉතින් අපි මං හිතන්නේ එතන හිටියා 5ක් හරි 6ක් හරි මේ ඔක්කොම නංගිලා මං විතරයි ලොකු අක්කා කෙනෙක් ඉන්නේ. ඒ වුණාට අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගැන කියන්න වචන නැහැ. මාරම් ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තියෙන්නේ මේ හැමෝමත් එක්ක මට. ඉතින් ලෑස්තිලා ඉවරලා අංකල් කියලා අපි එළියට ආවා. ඔන්න එළියට එද්දිම යාළුවාගේ කේක් එක අරන් කේශවියක් ආවා. ඉතින් මේ ඉන්නේ යාළුවාගේ ෆැමිලි එක. ඊට පස්සේ අපි කේක් එකත් අරගෙන අපේ පාටි එක තියෙන තැනට ගියා. ඉතින් අපේ පාටි එක තිබ්බේ හිඟුරාගොඩ පීසා ප්ලේස් කියන ප්ලේස් එකේ. එතන මේ
view එක මාර හොඳයි. ඒ කියන්නේ අපිට නිදහසේ අර ඉන්න කරන්න එහෙම පරිසරයක් තියෙනවා. ඊට පස්සේ අපි මේ රෙඩි වෙන්නේ කේක් කපන්න. මේ ඉන්නේ යාළුවාගේ අම්මයි තාත්තයි අංකලුයි ඇන්ටි මාර හොඳයි. අපේම ෆැමිලි එක වගේ. ඉතින් මේ තියෙන්නේ යා කේක් කපන වෙලාව. කේක් කාලා ටිකක් වෙලා හිටියට පස්සේ අපේ මීල් එක ආවා. ඉතින් අපි කන ගමන් ඉද්දී අංකලුයි ඇන්ටි ඒ දෙන්නගේ ලව් ස්ටෝරි එක අපිට කිව්වා. ඉතින් ඔය විදිහට ඉඳලා අපි යන ටයිම් එකත් ආවා. ඉතින් මේ තියෙන්නේ තවත් ලස්සන දවසක්. මම ඔයාලට කිව්ව මතකද මම නේල්ස්ුයි හෙයා කට් එකකුයි කරගත්තා කියලා. අන්න ඒක කරන් තමයි මේ දවසේ ගියේ. මම ගියේ බීස් ඇකඩමි ඇන්ඩ් දීවානි බියුටි බ්‍රයිඩල් සැලොන් එකට. ඒක තියෙන්නේ පොළොන්නරුවේ සෝමාවතී පාරේ වලයකඩේ පොළගස්දවනේ. මම ඔයාලට කන්ටැක්ට් නම්බර් මෙතනින් දාන්නම්. ඔයාලට යාළුවා කන්ටැක්ට් කරගන්න පුළුවන්. මේ තියෙන මයි කලින් නේල්ස් ඔයාලට දැම්මට පස්සේ තියෙන නේල්ස් වල වෙනස තේරෙයි. මාර ලස්සනයි. ඉතින් යාලා මුලින්ම නේල්ස් අලවලා ඒක ෂේප් කරා. මම කිව්වා ගොඩාක් දිගට නැතුව මට ඔය පොඩි ෂේප් එකක් දාලා දෙන්න කියලා. ඉතින් මේ කලර් එක සිලෙක්ට් කරේ අක්කමයි. එතනට ගියාම තියෙන කලර් සිලෙක්ට් කරන්න හරි අමාරුයි. ඉතින් මෙන්න මේ ලස්සන ෆ්ලවර් එකත් එයාම තමයි කියලා ඇඩ් කරේ. මෝරම් ලස්සනයි. ඊට පස්සේ අපි ගියා මගේ හෙයා කට් එකට. මම හැම පාරම කළේ ලේ කට් එක. හැබැයි වෙනසකට එක්ක මේ පාර බටර්ෆ්ලයි හෙයා කට් එක කරා. මාර ලස්සනයි. ඔයාලට පේනවා ඇති. ඉතින් මේ තවත් දවසක මම කිතර නෙමෙයි මම හිතන්නේ ඉතල 15ක් විතර හිටියා. අපි ගියා අපේ අසනීප යාළුවෙක් බලන්න. ඔය ඔතන hina වෙවි ඉන්නේ. එයා තමයි ඔයාලට පේන කිසි අසනීපයක් නැහැ. ඇත්තටම නෑ. එහෙම නෙමෙයි කියන්නේ. එයාගේ ඔපරේෂන් එක කරා. එයා කන්නඩ දැම්මා. ඒ කන්නඩ දාන්න නැති වෙන්න මම හිතන්නේ කාචියක්ද මන්ද මොකද්ද දැම්මා. කොහොම හරි එයා බාන්දින් ගියා. එයා බලන්න යද්දී අරන් ගිහපු කෑම අපිත් කකා. ඉතින් අපි එතන පොඩි මේකක් කරා. හොඳටම වද දුන්නා එයාට. ඉතින් එහෙ ඉන්න පෙත්තප්පුවෙක් එයා මාර දගයි හපනවා නෙමෙයි කොටනවා එයා. පුදුම කියවිල්ලක් තියෙනවා. අපි ඉද්දි කියුවේ නෑ. නැත්තම් ඉතින් අපේ කණක් ඇහෙන්නේ නැහැ. ඔතන කියවන්නේ එළි ඉඳගෙන කූණු ඉඳන් කියවන ඉවරයක් නෑ. ඒකයි මෙතන ගියා. එතනට ආව ඉතින් කියවන්නේ මේ ඉන්න අනිත් පෙත්තප්පුවා. එයා වගේම තමයි. ඉතින් ඉන්න තව චූටි ඥාවේ මම යාට බයෙන් කැම දුන්නා. අනේ ඒක බිස්කට් එක මගේ අතින් වැටුණා. හිතලා කරේ නැහැ. ඒ පේනනේ එයාට හපන්න එයා බයයිලු මේ අත ගන්නවට. මේ ඉතින් යාට බිස්කට් එක කන්න දීලා මම එති. තව එක්කෙනෙක් ඉන්නවා බිස්කට් කකා. මේ ඉන්නේ. ඉතින් අපි ඇතුලේ ටික්ටොක් කරලා ඊට පස්සේ අපි ගියා මේ ඉන්නේ අසනීප යාළුවා. පේනවනේ කිසි අසනීපයක් නෑ යාට. ඉතින් කට්ටිය ටික්ටොක් කරගෙන ඉන්නවා. මම ඉතින් කැරක් ඉන්නවා. ඊට පස්සේ අපි ඇතුලේ ටික්ටොක් කරලා අපි ගියා එයාලගේ උඩ තට්ටුවට මේ අපිට තිබ්බා මේ චැලෙන්ජ් එකක් ගන්න. ඒක කරන්න ගියා. මේ තියෙන ළමයි behind the scenes. අපි ඒක කරන්න කලින් මම ඔයාලට පෙන්නන්නම්. ඒක කරද්දී ඒක වීඩියෝ කරගෙන ඉද්දි ෆෝන් එක වැටුණා. ඒ ෆෝන් එක වැටලත් ඒක වීඩියෝ වෙනවා. වීඩියෝ වෙනවා තාම. මේ තියෙන අපේ laugh challenge එක.
දැන් ලියනුලි ඉවරයි. මට මේක එඩිට් කරද්දිත් hina යනවා ළමයි. ඒ තරම් ඒක මාර ෆනි. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඇත්තටම යාළුවොත් එක්ක සෙට් වුණාන් පස්සේ ඒ වගේ එකක් කරද්දි මාරම ෆනි. ඉතින් අපි ගොඩාක් TikTok කරා. මම ඔයාලට පුළුවන් ඒවා මේකට දාන්නම් බලන්න. ඉතින් මගේ යාළුවා මාවත් ගෙදරටම ගිහින් දැම්මා. ඉතින් අදට වීඩියෝ එක එච්චරයි. මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එන්ජොයි කරන්න ඇති කියලා. Thank you for watching and see you next video. You come and fuck me. I feel so ordinary, except when you around me. Treat me like water while you wear me out. Arguments, you air me out. Tripping about you.